කොහෙට් එකේ සතියේ නිවාඩුවක් ලැබෙනවා කියලා මාසෙට නිවාඩු 4ක් දෙනවා කියලා. දැන් හැමෝගෙම කටේ තියෙන්නේ ඕන්න ඕක තමයි. අන්තර්ජාලයේ දැන් එන ඇන්ට ඒජන්සි එකකින් කොහෙදෝ මන් දන්න එක ඒජන්සි එකකින් මාසෙට නිවාඩු 4ක් දෙනවා කියලා කියනවා. මම කොහෙට් එකේ ඉස්සර යුද්ධෙට මුහුණ දුන්නු කාන්තාවක්. අපි ඒ කාලේ කොහෙට් එකට ආවේ ඩිනාර් 30 පඩියට. ඒ එනකොට අපිට තිබුණේ මාසෙට ලියුම් 2යි වැඩිම ලොකුම දේ තමයි ගෙදරින් එන කැසට් පීස් එක. ඕක එනකම් මග බලාගෙන ඉන්නවා. දැන් ඉන්න ඇන්ට ඇත්තටම කියතොත් මේ ෆෝන් එකක් හරි තියෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ අපේ සහෝදරයන්ට ඕගොල්ලෝ නිවාඩු ලැබෙනවා කියලා හොඳ ගෙවල් ඕගලන්ට ලැබිලා ඇති. සාමාන්‍ය ප්‍රශ්න තියෙන ගෙවලුත් තියෙනවා. ඉන්න තැනින් නිවාඩු ඉල්ලලා ප්‍රශ්න ඇති කරගන්න එපා. දුවේ නංගියේ ඕගලන්ට මට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ මොකද මේගොල්ලෝ නිවාඩු දෙන්නේ නැහැ. නිවාඩු දෙනවා මෙන්න මෙහෙම. තමන්ගේ වැඩකාරය විශ්වාස නම් සෑහෙන කල් හිටියානම් ඒගොල්ලෝ දන්නවා අපි ඒ ගෙදර ඉන්නේ කොහොමද, අපේ විශ්වාසය ඒගොල්ලන්ට තියෙනවා නම් අන්න අපි කියලා කතා කරලා උවමනා දෙයක් ගන්න ඕනි කියලා මාසෙට නිවාඩුවක් දෙන්න ගම ඒගොල්ලන්ට අපි විශ්වාසයක් තියෙනවා නම් අන්න අපිට කියනවා යන්න ගිහිල්ලා එන්න කියලා. ඒක අපි ගෙදර අපි ඉන්න විදිහට තමයි ඒ බබාලා මමාලා අපිට දෙන්නේ. දැන් මේ මං ඉන්නගේ මගේ ගේ වගේ. හරිම හොඳයි. ඇත්තටම මෙච්චර වයසක මාවත් කොහරි යනවා නම් ගෙට දාලා වහලා යන්නේ. ඇයි අපේ ආරස්සාවට. ඒ මොකද කවුරු හරි බැල් කරොත් අපි ගිහිල්ලා දොර හරි. ඒගොල්ලෝ හොරෙක් හරි ගෙට පැනලා අපිටත් මොන හරි කළා මේ ගෙයි තියෙන දෙයක් අතගාන් ගියොත් මොකද වෙන්නේ? අපේ ජීවිතේට ඒ දෙන්න මමයි බබයි වග කියන්න ඕනේ. අන්න ඒ හින්දායි අපුව දාලා වහලා. ඒ වගේ රැකවරණයක් තියෙන මේ කොහෙට් එකේ මාසෙට නිවාඩු 4ක් දෙයිද? මං අහන්නේ යන්නේ ඒකයි. මගේ පැත්තෙන් මං අහන්නේ මේ මට වයසක මටම මෙහෙමනම් තරුණ ළමයි යාවට පස්සේ ගේකින් නිවාඩුවක් දෙයිද? කවදාකවත් ඒ නිවාඩුව දෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. ඇත්තටම කියතොත් මම පිළිගන්නේ නැහැ. දැන් ඒජන්සියෙන් ගෙනල්ලා දානවා හරි නිවාඩු දෙනවා යන්න කියලා. ඒ ගෙන්නන ඒජන්සියේ මේ කොහෙට් එක ඇතුලේ ස්ටාෆ් එකක් ඒගොල්ලන්ගේ තියෙනවද? නිවාඩුවක් දුන්න නැත්නම් ගෙදරට ඇවිල්ලා තට්ටු කරලා ඇයි මේ වැඩ ගන්න කියලා අහන ස්ටාෆ් එකක් තියෙනවද කියන්නකෝ. ඒ ගෙන්නන ඒජන්සියෙන් අන්න ඒකයි මං අහන්නේ. මෙතෙක් කාලයක් ඒජන්සි තිබුණා. කරදරයක් ප්‍රශ්නයක් වෙනකොට ටක් ගාලා ඇවිල්ලා බලන ඒවා තියෙනවා. 7-5කට ගණන් ගන්න නැති ඒජන්සිත් තියෙනවා. කෝල් 10ක් ගැහුවොත් උස්සන්නෙත් නෑ, වද දෙන්න එපා කියනවා. ඒ මොකද? ඒ කාලේ විදිය නෙමෙයි දැන්. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර දුවලා ඇවිල්ලා බලනවා. දැන් ඒජන්සි වල එහෙම බලන්නෙත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. ගෙනත් දැම්මට පස්සේ ඒගොල්ලෝ ගෙනාපු දා ඉඳලා බලන්නේ ඒගොල්ලන්ගේ එග්‍රීමන්ට් එක ඉක්මනට ඉවර වෙනකම් බලන් ඉන්නේ. ඔන්න ඒජන්සි වල ඇත්ත කතන්දරේ. මං දන්න හින්දායි මං කියන්නේ. හරිද? මම කලින් යුද්ධෙන් ඉස්සෙල්ලා ගෘහ සේවිකාවක්. මමත් ඒජන්සියක් කරපු කෙනෙක්. දන්නවා මං කවුද කියන්න. නමුත් මට ඒජන්සි රස්සාවට වැඩිය මේ ගේ ඇතුළ මට ගොඩක් හොඳයි. ඉතුරුයි. කිසි දෙයක් වියදම් වෙන්නේ නැහැ. දන්නවද? ඉතින් අන්න ඒකයි මං ඔයගලන්ට කියන්නේ නිවාඩු ඉල්ලලා තියෙන තැන ප්‍රශ්න ඇති කරගන්න එපා. මම ගිහිල්ලා මම අර ඒජන්සියෙන් එනවා නිවාඩුත් එක්ක කියලා හිතන්න එපා. Tamante ඒ ගේ හොඳ නම් කතා කරගෙන වැඩි පඩියකට ලංකාවට ගිහලා නැවත එතෙන්ට එන්න. මම කියන්නේ ඒකයි. එවන ඒජන්සි වලටත් මම කියන්නේ ඔයගොල්ලෝ බොරු කරලා මේ අහිංසක අපේ සහෝදරයෝ එවන්න එපා. දැන් බලන්න ඔයගොල්ලෝ නිවාඩු අරන් දෙනවා කියලා එවනවා. හොඳ පෞල් ජීවිත විනාශ වෙනව නේද? ආවට පස්සේ මොකද වෙන්නේ? ඔය මොන තරම් විශ්වාසයෙන්ද මහත්තයා ගෑණි වේවන්නේ? මෙහි ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ පස්සෙන් ඉන්නවද? නැහැනේ. ඒ වගේ වැඩ කරන්න එපා ඕගොල්ලෝ. පාස්පෝර්ට් එකක් ගන්න ඕනවට මේ වැඩේ කරන්න එපා අතට. මම නම් කියන්නේ ඒකයි. ඇත්තටම කොයි ඒජන්සියද කියන්නේ මම දන්නේ නැහැ. සමහර විට ඕගොල්ලන්ගෙන් එන ඒජන්සි සමහර විට ඕගොල්ලන්ගෙන් එන කට්ටියට ඕගොල්ලෝ එහෙම ගිවිසුමක් ගහලත් ඇති. ගෙවල් වලට කියලාත් ඇති. අනිත් ඒජන්සියෙන් විකුණනට වැඩිය ඕගොල්ලෝ එමනම් අඩු ගානකට තලප් එක විකුණනවා ඇති. ඇත්තටම කියතොත් අනිත් ඒජන්සියෙන් විකුණනට වැඩිය ඕගොල්ලෝ අඩු ගානකට විකුණනවා ඇති මේ කොන්දේසි ටිකත් අනුව. නැත්තම් මම නම් පිළිගන්නේ නැහැ. ඕගොල්ලන්ට නිවාඩු 4ක් එක වීසා එකක් අතට දෙනවා කියලා වැඩකාරයා ගෙන්නන්න. එහෙමනම් ඕගොල්ලෝ අනිත් ඒජන්සියට වැඩියේ අඩුව තමයි කොපිය විකුණන්නේ. ඕගොල්ලන්ගේ කොන්දේසි ටික අනුව. නැතුව මම නම් ඇත්තටම පිළිගන්නේ නැහැ. හරි අමාරු කොහොම නමුණත් කමන්නේ. මං හරි ආසයි මේ නිවාඩු 4ක් එක ගෙන්නන ඇත්තටම ලංකාවේ ඒජන්සිය මොකද්ද කියලා දැනගන්න. ඇත්තටම මං හරි ආසයි. ඒකද මමත් ඒජන්සියක් කරපු කෙනෙක් නේ. හැමෝම මාව දන්නවා. නාඳුරන කෙනෙක් නැහැ. හොඳටම මාව දන්නවා. අන්න ඒකයි මම මේ කතාව දැන් කිව්වේ. හරි
ඒ ගෙන්නන මොකක් හරි ඒජන්සියක් ඇතිනේ නේද? අපි බලමුකෝ ඒගොල්ලන්ගේ වැඩ රාජකාරී ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඕගොල්ලන්ගෙන් මේ විදිහට ඇවිල්ලා කාට හරි කරදරයක් වෙලා මේ විදිහයි කියලා දැනගන්න තියන්න එපා. අන්න ඒකයි වෙන්නේ. ඒක දැනගන්න තියන්න එපා විදිහට බොරු කරලා ගෙන්නලා පව් අහිංසකයෝ ගෙනල්ලා ඒ වගේ අමාරුවේ දාන්න එපා කියන ටික තමයි මං කියන්නේ. එහෙම එනවනම් ඕගොල්ලන්ට ගෙවල් වලට ඇවිල්ලා ඒ සිකුරාදා 4 නිවාඩු දෙනවනම් මොනවා හරි ප්‍රශ්නයක් වුණත් ඕගොල්ලන්ට ගේ ඇතුළට ඇවිල්ලා බලන්න පුළුවන් ස්ටාෆ් එකක් ඕගොල්ලන්ගේ මෙහි ඉන්නවද? අන්න ඒකයි මං ඒ ගෙන්න නෑන්ගෙන් මං අහන්නේ. ඒ වගේ ස්ටාෆ් එකක් ඕගොල්ලන්ට තියෙන. ඕගොල්ලෝ දන්නවද මේ කොයි ටිකක් ඇතුළට එන්න පුළුවන් කියලා? මේක ඇතුලේ වැඩකාරයෙක් හිර වෙලා හිටියොත් ඒජන්සිය ඇවිල්ලා එළියෙන් බැල් කරනවා. දොර අරින්නේ නෑ. පංගුවක් කියලාට එම්බසියත් එක්ක එන්න ඕනේ. පොලිසියත් එක්ක එන්න ඕනේ. මේ ගෙවල් වලින් එළියට ගන්න බොහොම අමාරුයි. ඔයගොල්ලෝ බොරු කියලා මේ විදිහට ගෙනල්ලා දාලා පව් අසරණිය මුලා කරන්න එපා. කවුද දන්නේ ඒජන්සියෙන් මම තාම කිසි දෙයක් දන්නේ නැහැ. බලමු ආරංචි වෙයිනේ නේ. මේ වීඩියෝ එක සමහරට දැක්කට පස්සේ ඒ ඒජන්සියේ බලමු. ඒ අධිපතිතුමා කතා කරන්නත් ඉඩ තියෙයි. ඔයා මොනවද මේ කියන්නේ? අපි නම් මේ විදියයි කියලා. මම මේ කතාව කිව්වේ යුද්ධෙට ඉස්සෙල්ලා මේ කොවිඩ් එකේ හිටපු ගෘහ සේවිකාවක් විදිහට තමයි මං මේ කතාව කිව්වේ. අපි එනකොට මේ වගේ තත්ත්වයක් කොවිඩ් එකේ තිබුණේ. දැන් එන ඈන්ට ෆෝන් එකක් හරි තියෙනවා. නිවාඩුවක් නම් දෙන්නේ නැහැ. කකා හිටියොත් එහෙමත් ගෙවල් වල කනවා පස්සේ ගලවපන් කියලා කියනවා. නැත්තම් බබාගේ පම්පස් එක හරි ගලවන්න එන්න කියනවා කෑම එක තියලා. එහෙමත් ගේක කියනවා එපා කන්න කියලා. එහෙමත් ගේක කාලාද හිටියේ අත හොදන් ගින් ගලවලා ඉල නැවත කන්නේ. කන බත් ටික කන්න හිතෙන. ඒ වගේ තමයි මැද පෙරදිග අපේ ගෘහ සේවිකාවල් දුක් විඳින්නේ. මන් දන්නේ නැහැ ඇයිද කියලා මේ ඒජන්සි වලින් මේ විදිහේ තීරණ අරගෙන මෙහෙමයි කියලා නිවාඩු 4ක් තියෙනවා. මම දන්න තරමින් නිවාඩු 4ක් නෙමෙයි එක නිවාඩුවක් හරි දෙනවා නම් හොඳයි. ඒ නිවාඩුවත් මම නම් කියන්නේ එළියට යන්නේ නැතුව ඒගොල්ලන්ට ගෙවල් ඇතුලේ රැඳෙන්න හරි එහෙම තියෙනවනේ ඒක ලොකු දෙයක්. එළියට ගියා කියන්නේ දරු පවුලුත් විනාසයි. අන්තිමට මොකද වෙන්නේ? දරුවෝ ලංකාවේ ඉන්නවා නම් මෙහෙන් එකෙක් අරන් යන්න වෙනවා. අර ගෙදර ඉන්න දරුවට නලවන්න. ඒ ටික තමයි වෙන්නේ. ඔන්න මම කිව්වා මට බණී පංගුවක් මේකට පංගුවක් අය කියයි මොනවා වුණත් අර නාකි ගෑණි කියපු කතාව ඇත්තයි කියයි. එහෙමම කියයි. පංගුවක් කියුම් බණි. බණි නෙවුම් බැනපල්ලා. හරි කියලා හිතනෙවුම් හිතපල්ලා. දරුවනේ සහෝදරයනේ උඹලා අමාරුවේ නම් වැටෙන්න එපා. නිවාඩු අරගෙන එළියට යන්න ගිහිල්ලා. උඹලට නිවාඩුවක් හම්බ වෙනවා නම් ගේ ඇතුලේ හිටපල්ලා මං සතුටු වෙනවා. ගේ හිටපල්ලා. ඒක හරි. ගේ හිටියක් 10 වාරයක් කාමරේට ඇවිල්ලා තට්ටු කරයි. පම්පස් එක ගලවපන්. කණ්ඩ හදලා දීපන්. එහෙම සැපක් හම්බ වෙන්නේ නැහැ. මන් දන්න තරමින් ඔන්න මං කියපු දේ මන් දන්න තරමින් එහෙම සැපක් හම්බ වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ගේ ඇතුළේවත් ඉන්න හම්බෙන්නේ නැහැ වැඩ කරන්න වෙනවා. ඕකයි ඇත්ත කතන්දරේ. මම දන්නේ නැහැ ඇත්තටම ඒජන්සිය කාගේද කියලා. මාසයට නිවාඩු 4 දිනකේ ගෙට වෙලා ඉන්න කියන එකේ වැඩක් කරන්නේ නැතුව. හරි පුදුමයි ඒත් ඇත්තයි බලමු. ඒජන්සිය කාගේද? ඒ වගේ ඇත්තට ඉදිරියට එන ඇන්ට ඉන්න ලැබෙනවද කියලා. එහෙම ඉන්නවා නම් මේකේ මගෙත් ඉන්නවා. දරුවෝ තරුණ තරුණියෝ ඇත්තටම ඕගොල්ලන්ගෙන් එන්න කියනවා. ඕගොල්ලන්ගෙන් එන්න කියලා මම කියනවා මේකේ ඉන්නවා මගේ තරුණ තරුණියෝ. ඔව්. එහෙම වුණොත් මම කියනවා අන්න ඒජන්සිය නිවාඩු දෙනවා යන්න. එතන හොඳයි. ඇත්තටම ගෙවල් වල. හැබැයි එන්න ඕනේ ගෙවල් වලට. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ. කරදරයක් වුණොත් ගන්න ඕනේ. ගේ ඇතුළට එන්න ඕනේ. අන්න එහෙම බලමු මේ ඒජන්සිය මොකද්ද? කාගේද? කොහෙද ඒජන්සිය තියෙන්නේ? ලංකාවේ කවුද එයා? එහෙනම් දෙයියන්ගේ පිහිටයි අපි බලමු කවුද ඇත්තටම වාසනාවන්ත ඒජන්සිය කියලා. අපේ එවුන්ට මේ විදිහට ඇත්තටම හිත හදාගෙන ලස්සනට අවුරුදු 2 ගත කරලා යන්න පුළුවන් ඒජන්සිය කවුද කියලා අපි බලමු. සැමට දෙපිටයි මේ කහලා මට බනින්න එපා. මං කිව්වේ ඇත්ත කතාවක්.